hello ඉතින් කොහමද යාළුවනේ ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ගිහලා තියෙනවා අද වීඩියෝ එක අරන් ආවේ වෙනස්ම වීඩියෝ එකක් ඉතින් ඔයාලට මොකද එකම දේ බලලා වලට තිබාලා ඇති මම අද වෙනස්ම වීඩියෝ එකක් අරගෙන ආවේ වීඩියෝ එක ගැන කිව්වොත් එහෙම පුංචි මතක් කිරීමක් මම කරන්න ඉතින් යාළුවනේ අද වෙන්නේ ගව පට්ටියක් ඒ කියන්නේ හරක් ටිකක් ඉන්නවා මම වැඩ කරන වත්තේ හරක් සෙට් එකක් ඉන්නවා එතන ඉන්නවා හරක් 30 දෙනෙක් ඉන්නවා ඉතින් පැටවුනුත් ඉන්නවා ඒ අතරේ ඉතින් අද මම ඔයාලට පෙන්නන්නේ ඒ හරක්ගේ තියෙන එකමුතුකම මොකද මිනිස්සුන්ට වඩා එකමුතුකමක් තියෙනවා යාළුවනේ ඉතින් ඒ නිසා වීඩියෝ එක පැහැදිලි නැත්නම් මම ස්කිප් කරලා තමයි වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ලස්සන වීඩියෝ එකක් එක්ක ලස්සන හරක් පැටවුව එක්ක ඒ වගේම ලොකු හරක් ඉන්නවා පොඩි හරක් තමයි. ඒ පොඩි හරක් තමයි ටිකක් අඩුවෙන් ඉන්නවා මම හිතන්නේ. ඉතින් ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න යාළුවනේ. අද වීඩියෝ එක ලස්සන වෙයි කියලා මම හිතනවා. එහෙනම් යාළුවනේ අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න කලින් මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝස් බලන්න ගිහිල්ලා එහෙනම් යාළුවනේ මගේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට like එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාලගේ අදහස් පහින් comment එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලගේ comment එකට reply කරනවා. එහෙනම් යාළුවනේ වැඩි කතාවක් නැහැ. ඔයාලගේ data කැපෙනවා යාළුවනේ. ඉතින් එහෙනම් වීඩියෝ එක බලන්න එනවා. වීඩියෝ එක බලලා අනිවාර්යෙන් like එක comment එක අනිවාර්යෙන් දාගෙන යන්න. එහෙනම් සුබ hello ඉතින් කොහොමද යාළුවනේ ඔන්න ඉතින් අදත් ඉතින් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් වෙලා තියෙනවා ඉතින් වීඩියෝ එක ගැන කිව්වොත් එහෙම ඉතින් යාළුවනේ මම ඔයාලට අද අරන් වෙලා තියෙන්නේ අපේ වත්තේ ඉන්න හරක් පැටවු ගැන තමයි ඔයාලට අද වීඩියෝ එක අරන් වෙලා තියෙන්නේ හරක් පට්ටියක් ඉන්නවා හරිම ලස්සන හරක් ටිකක් ඉතින් යාළුවනේ මාරම එකමුතුවක් තියෙන ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පේනවනේ මාරම එකමුතුවක් තියෙන යාළුවනේ මොකද මම ගොඩාක් මේ දැක්ක දෙයක් තමයි මේ මොකද අපි මේ හරක් ගැට ගහලා තමයි තියෙන්නේ ඉතින් අද අපි මේ තනුවරෙන් නිදහස් කරා ඉතින් ඒ නිදහස් කරත් යාළුවනේ වෙන හරක් නම් ඉතින් ඔයාලා දන්නවා ඇති ඉතින් මේ මොකද එහෙම නිදහස් කරපුවාම මේ උන් එන ගන්නවා ඒ වගේ දේවල් කරගන්න ඕනේ ඉතින් මුන් එහෙම නෑ බලන්නකෝ මේ මාරම ලස්සනයි මාරම එකමුතුවට තමයි ඉන්නේ ඉතින් මේ හරිම ලස්සන මේ view එකක් තමයි තිබ්බේ ඉතින් මං හිතුවා ඒ නිසා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා ඉතින් හරිම ලස්සනයි පේනවනේ මාරම එකමුතුවක් තියෙන්නේ යාළුවනේ මෙතන හරක් ඉන්නවා පැටවුන් එක්ක ඔක්කොම 30 ගාණක් ඉන්නවා යාළුවනේ ඉතින් මේ බලන්නකෝ හරිම හුරතල් ඉතින් මං ඉතින් ළඟට කරලා කැමරාව අල්ලගෙන ඉන්නකොට ඉතින් මන් දිහා බලාගෙන හිටියා පේනවනේ මාරම හුරතල් ඉතින් යාළුවනේ හරිම ලස්සනයි ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් ඔයාලා කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම අනිවාර්යෙන් මේ වීඩියෝ එකට comment එකක් දාන්න ඔයාලගේ අදහස් ඉතින් යාළුවනේ හරිම ලස්සන වීඩියෝ එකක් තමයි ඔයාලට කියන්න ඕනේ මගේ YouTube channel එක පටන් ගන්න දැනට අවුරුද්දක් විතර කිට්ටු වෙනවා. ඉතින් මම YouTube එකට වීඩියෝ දාන එක නතර කරලා තිබුණේ යාළුවනේ. ඉතින් ඒ නිසා තමයි වීඩියෝ එකක් මට මේ දාගන්න බැරි වුණේ ඉතින් මං හවස් වෙලා වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒ වීඩියෝ එක තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් ඇත්තටම හරි ලස්සනයි. පේනවනේ කොකෙක් එහෙම ඉන්නවා. ඉතින් මේ වැවක් වගේ දෙයක් කියන්නේ වැවක් වගේ එකක් අපි සෙට් කරලා තියෙනවා. ඉතින් උන්ට වතුර බොන්න වගේ තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මට ඇත්තටම මේ මොකද තව දෙයක් කියන්න ඕනේ මගේ පාලකෙක් ඉන්න පේනව නේද ඔයාලට? පේනවනේ අම්මෝ ඉතින් ඌ තමයි ඉතින් මගේ ආරක්ෂකයා ඉතින් අර පේනවනේ උන්ට තියෙන විශේ මේ ඇතනම කිව්වොත් මාර ලස්සනයි. උන් එක්ක දවසක ගෙවනවා කියන්නේ ඉතින් මාරම ඒක වෙනම මේ vibe එකක් ඉතින්. ඉතින් යාළුවනේ මට කියන්න තියෙන්නේ මේ වගේ වීඩියෝ ඉතින් නරඹන්න කැමති නම් දිගටම මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න වීඩියෝ එකට. මොකද යාළුවනේ මේ වීඩියෝ එක කරන්නේ හරිම මාන්සියෙන්. ඒක ඉතින් YouTube එක වීඩියෝ දාන වීඩියෝ edit කරන කෙනෙක් ඉතින් ඒක දන්නවා ඉතින් ඔයාලට කියන්න ඕනේ නැහෙනේ. ඉතින් යාළුවනේ නැවතත් එනම් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්